හෙලෝ ඉතින් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඕගොල්ලෝ හැමෝටම අද අපි ඉතින් බලමු මිලියන ගණන් views යන YouTube වීඩියෝ හදන්නේ කොහොමද කියලා. AI animation වීඩියෝ කියන්නේ. අන්න ඒවා හදන්නේ කොහොමද කියලා. අර මම කලින් වීඩියෝ එකේ දැම්මේ. අන්න ඒවා හදන්නේ කොහොමද කියලා අපි වීඩියෝ එකට ගිහලා බලමු. යම් වීඩියෝ එකට. හරි ඉතින් අර thumbnail එකේ තිබ්බ වගේ අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ free AI animation වීඩියෝ හදාගන්න කොහොමද කියලා. ඔයගොල්ලොන්ට ඒක කරන්න ඉස්සෙල්ලම ඕන ඔයාලගේ WhatsApp එක. මම අද මේකට WhatsApp එක පාවිච්චි කරන්නේ මට ChatGPT එකේ site එකට යන්න කම්මැලි හන්දා මම ඉතින් ChatGPT එක open කරගන්නවා WhatsApp එකෙන්. මේ විදිහට මම WhatsApp එකෙන් ChatGPT එක open කරගත්තට පස්සේ ඔයාලට පේනවා මම මෙන්න මේ ChatGPT එකෙන් ඉල්ලලා තියෙනවා මට short funny වීඩියෝ එකක් හදන්න ඕන. ඒකට මට image prompt දෙකයි ඒ image වීඩියෝ කරගන්න prompt දෙකයි දෙන්න කියලා. එයා ඉතින් ඒකට හරියන්න මට මෙන්න මේ වගේ ලස්සනට prompt හතරක් දීලා තියෙනවා. අපි දැන් ඉතින් පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා බලමු යම මොනවද දීලා තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ prompt හතර දීලා තියෙනවා මට. මම දැන් මේ prompt හතරේ පළවෙනි prompt එක. ඒ කියන්නේ image එකක් හදා ගන්න ඕන prompt එක තියෙනවනේ. මම ඒක copy කරගන්නවා. මම ඒක copy කරගෙන WhatsApp එකෙන් back වෙලා මගේ browser එකක් open කරගන්නවා. මම මේකට ඉතින් Chrome browser එක use කරනවා. ඒකේ ඔයාලා search bar එකට ගිහලා search කරන්න ඕන මෙන්න මේ වගේ Leonardo AI කියලා. මේ Leonardo AI එක නම් දැන් ගොඩක් ප්‍රසිද්ධයි. ගොඩක් කට්ටිය දන්න හන්ද මම ඉතින් මේකේ login step එක කියලා දෙන්නේ නැහැ. මම මේකට කෙලින්ම මගේ login වෙලා තියෙන account එක යනවා. එහෙම ගියාට පස්සේ මෙන්න මේකේ ටික වෙලාවක් load වෙලා අලුත් window එකකින් open වෙවි. මේකේ මෙන්න මේ උඩ තියෙන මැද image කියලා. අන්න ඒකට මම එකපාරට touch කරගෙන මගේ image එක හදාගන්න ඇතුළට යනවා. ඉතින් එහෙම ගිහිල්ලා මම මෙන්න මෙතෙන්ට මම අර copy කරන් ආ prompt එක දීලා යටින් create කියන එක දෙන්න ඕන. create කියන එක දීලා ඊට පස්සේ මගේ image එක මම ඉතින් create කරගන්න පොඩ්ඩක් වෙලා බලන් ඉන්නවා. මෙතන මම ඒක ස්පීඩ් කරනවා ඉතින් වෙලාව යන හන්දා. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ ෆොටෝ ටිකක් ජෙනරේට් වෙලා තියෙනවා. මම මේක උඩ එකපාරක් ටච් කරලා මම මේක දැන් ඩවුන්ලෝඩ් කරගන්නවා මගේ ගැලරි එකට. ඉතින් එහෙම ඩවුන්ලෝඩ් කරගෙන මම දැන් මගේ දෙවෙනි prompt එක කියන්නේ මගේ image එක ජෙනරේට් කරන්න ඊළඟ prompt එක ගන්න WhatsApp එකට යනවා. WhatsApp එකට ගිහිල්ලා මම ඒක එහෙම copy කරගෙන අතෙන්ද ගිහිල්ලා paste කරලා මගේ ආපහු image එක generate කරගන්නවා. මම මේක පොඩ්ඩක් ස්පීඩ් කරනවා ඉතින් වෙලාව යන හන්දා. ඉතින් ඔයගොල්ලන්ට ඕන නම් මෙන්න මේ ටික ස්කිප් කරලා ඔයාලට මේක තේරෙනවා. ඉතින් ඔයාලා මේක ස්කිප් කරලා දාන්න මේ ටික වැඩක් නැහැ නේ. ඉතින් තේරෙන කෙනෙක්ට ඒක හන්ද ඔයාලා ඉතින් මේක ස්කිප් කරලා යන්න. ඉස්සරහා තියෙනවා AI image එකක් වීඩියෝ එකක් කරන tool එක. ඒක හන්ද ඉතින් ඔයාලට මේ ටික වැඩක් නැත්නම් ස්කිප් කරලා යන්න. හරි මම මෙන්න මේ විදිහට දැන් මේක හදාගෙන ඉවරයි. මම දැන් ෆොටෝස් ටික ඩවුන්ලෝඩ් කරගන්නවා. මේ තියෙන ඉතින් මම ඩවුන්ලෝඩ් කරගත්තු ෆොටෝස් ටික මම දැන් මේකෙන් ඉතින් බෑක් වෙලා මගේ අපේ කියන්නේ ඊළඟ prompt එක තියෙන්නේ අපේ වීඩියෝ එකක් හදන්න ඕන prompt එක. මම ඒකත් copy කරගන්නවා. මම මෙතන ඉතින් ස්පීඩ් කරන්න යන්නේ නැහැ. අපි මේක ඔයාලට තේරෙන මම කියා දෙන්න ඕන හන්දා. මම දැන් මේ prompt එක copy කරගන්නවා මෙන්න මේ විදිහට. ඒකේම copy කරගෙන මම මගේ තව browser එකක් Opera browser එක open කරගන්නවා. Opera browser එක open කරගන්න මට මගේ Chrome browser එකෙන් මේ වැඩේ කරන්න අමාරු වෙන හන්දා. හැබැයි ඔයාගේ phone එකේ speed නම් ඉතින් ඔයාලට Chrome එකෙන් කරන්න ලේසි. මගේ මොකද මේක පොඩ්ඩක් slow වෙනවා. ඒක හන්දා මම ඉතින් Opera browser එක open කරගන්නවා. Opera browser එක open කරගෙන search bar එකේ search කරගන්න ඕන chatgml කියලා. මේක චීනට අයිති site එකක්. ඒ වුණාට ඔයාලා බය වෙන්න එපා මේකේ චීන අකුරු තිබ්බ කියලා අපිට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන් මේකේ. ඒ විදිහට ඔයාලා ට්‍රාන්ස්ලේට් කරගෙන මේකට යන්න ඕන. මම දැන් ඉතින් මෙන්න මෙතන උඩම තියෙන මේ link එක උඩ එකපාරක් ටච් කරගෙන මේ site එක ඇතුළට යනවා. මෙන්න මේ විදිහට පොඩි වෙලා site එක load වෙලා මගේ මෙන්න මෙතන translate කරන්නද කියලා අහනවා. ඉතින් මම translate කරන්න දෙනවා. translate කරන්න දුන්නට පස්සේ මෙන්න වගේ translate වෙනවා. ඉතින් මෙන්න මේ වගේ interface එකක් තමයි මේකේ දෙන්නේ. ඔයාලට තව දෙයක් කියන්න ඕන. මට මෙන්න මේ වගේ පේන්නේ. ඉතින් මම desktop site එක දාගෙන ඉන්නවා. ඊට පස්සේ ඉතින් ඔයාලට මේකට login වෙන්න ඕන. ඔයාලා ඉතින් මේකේ මේ දකුණු අත පැත්තේ උඩම කළු පාටට තියෙන්නේ. අන්න ඒක උඩ එකපාරක් touch කරගන්න. touch කරගත්තට පස්සේ ඔයාලට පොඩි pop up message එකක් එනවා. ඔයාලගේ phone එක verify phone number එක verify කරන්න කියලා මේ එන්නේ. මම මෙන්න මෙතෙන්ට මගේ phone number එකක් දෙනවා. ඔයාලා බයයි නම් එහෙම දෙන්න. ඔයාලා Chrome එකට හරි Google එකේ මොකකට හරි ගිහිල්ලා
ඔයාලා සර්ච් කරන්න ටෙම්පරරි නම්බර් කියලා. එහෙම ටෙම්පරරි නම්බර් එකක් මෙන්න මෙතෙන්ට අරන් ඇවිල්ලා මෙතෙන්ට දීලා ඒකට මැසේජ් එක අරගෙන දෙන්න. මම ඉතින් එහෙම කරන්නේ නැහැ මෙතන වෙලාව යන හන්දා මම මගේ ෆෝන් නම්බර් එකක් දීලා මෙතනින් කෝඩ් එක අරගෙන රෙජිස්ටර් වෙනවා. ඔයාලා මෙන්න මෙතෙන්ට ෆෝන් නම්බර් එක එන්ටර් කරගන්න ඕන. ෆෝන් නම්බර් එක හරියට එන්ටර් කරලා මෙතන මේ get capture code කියලා දෙන get capture කියලා අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න ඕන. මොකද මෙයාලා අපේ verify එකක් ඉල්ලනවා. අපි ඉතින් capture එක අරගෙන verify කරන්න ඕන. මම මෙන්න මේ විදිහට capture එක අරගෙන මෙහෙම verify කරගෙන හරි ඉතින් මට මෙන්න මේ විදිහට message එක ආවා. මම ඉතින් මෙතෙන්ට code එක enter කරගන්නවා. code එක එහෙම ගහලා මෙතන තියෙන්නේ මේ යටින් නිල් පාටට ඒක දෙන්න කලින් ඔතන එහා පැත්තේ තියෙනවා පොඩි ටික් එකක් දාන්න. එයාලගේ policies වලට agree කරන්න කියලා. ඒක දීලා ඊට පස්සේ ඔයාලා login වෙන්න. ඊට පස්සේ පොඩ්ඩක් load වෙලා මෙන්න මෙහෙම ආපහු log වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනව නේද මෙතන මේ වම් අත පැත්තේ කොනේම තියෙනවා ටිකක්. අන්න ඒකේ යට ඉඳන් බැලුවොතින් තුන්වෙනි එක. අන්න ඒ යට ඉඳන් බලනකොට තුන්වෙනි option එක උඩ එකපාරක් touch කරගන්න ඕන. option එකෙන් තමයි අපිට image එකක්, photo එකක්, ඒ කියන්නේ photo එකක්, video එකක් කරගන්න පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි. මෙතන මේ පල්ලෙහා තියෙනව නේද නිකන් chat කරන්න වගේ තැන. අන්න එතන එහා පැත්තේ තියෙනවා තව පොඩ්ඩක් මම පෙන්නන්න. ෆොටෝ ඇඩ් කරන්න තරම් මේ තියෙන්නේ. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ෆොටෝස් තියෙන ගැලරි එකට හරි එහෙම තැනකට යාවි. ඊට පස්සේ මේ තියෙන මම අර ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ. මම අන්න එතන මට ඕනි පළවෙනි ෆොටෝ එක දෙනවා. දීලා මෙන්න මෙතනින් ඔයාලට ඕන සයිස් එක තියෙනවා. මම හදන්නේ YouTube short නේ. මම ඒක හන්ද මෙන්න මෙතන 9:16 කියන සයිස් එක තෝරගන්නවා. ඔයාලට full video එකක් හදා ගන්න ඕන නම් ඒත් පුළුවන්. එහෙම දීලා මම මෙන්න මෙතෙන්ට මම අර copy කරන් ආපු prompt එක දෙනවා. prompt එක දීලා මෙතන මේ send වගේ icon එකක් තියෙන්නේ. අන්න ඒක උඩ එකපාරට touch කරනවා කළු පාටේ. ඊට පස්සේ මෙන්න මෙතන උඩ අපේ වීඩියෝ එක generate වෙනවා. මෙතන සාමාන්‍යයෙන් විනාඩි 4ක් විතර යනවා එක වීඩියෝ එකක් generate වෙන්න. මෙයාලා එක වීඩියෝ එකක් කියන්නේ තප්පර 5 වීඩියෝ එකක් මෙයාලා generate කරන්නේ. ඉතින් අපි බලමු අපේ අන්තිම වීඩියෝ එක මොකක්ද කියලා. හරි ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ එකක් generate වෙලා ඉවරයි. ඊට පස්සේ මෙතන තියෙනවා නේද මෙන්න මේ download icon එක. අන්න ඒක උඩ එකපාරක් touch කරගන්න. එහම touch කරාට පස්සේ මෙන්න මේ වගේ pop up එකක් එවි. ඊට පස්සේ මෙන්න මෙතන මේ තියෙන download කියන icon එක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ මේක කෙලින්ම ඔයාලගේ gallery එකට download වෙනවා. මම ඔයාලට ඒකත් පෙන්නන්නම්. මේක තමයි අපි කලින් වීඩියෝ එක පටන් ගන්නකොටම තිබ්බේ. ඉතින් දැන් අපි අපේ දෙවෙනි වීඩියෝ එක හදා ගන්නත් ඕනේ. ඒකට අපිට අර දීපු දෙවෙනි prompt එක අපි මම copy කරගන්න යනවා. මේ ටික පොඩ්ඩක් ස්පීඩ් කරනවා. ඉතින් අපි කලින් එක හැදුවා හන්දා. ඉතින් මේක තව දෙයක් කියන්න ඕනේ. මේකේ මේ free tool එක ගන්න. මේවයි කොහොමද පොඩි අවුල් තියෙනවා. ඉතින් මේක මේ download කරනකොට පොඩ්ඩක් මේ වෙලාව යනවා. මම මෙන්න මේ site එකෙන් දානවා වගේ එකක් ආවොත් ඉතින් ඔයාලට පොඩ්ඩක් download කරන්න ඕන නම් ආපහු පොඩ්ඩක් ඕකට back වෙලා ආපහු log වෙලා download කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම දෙවෙනියට download කරගත්තු එකක්. මෙන්න මේ වගේ තමයි දෙවෙනි එක. ඉතින් මම මේක edit කරලා මගේ අනිත් channel එකේ දානවා. ඔයාලට මම යටින් එකේ link එකක් දාලා තියන්නම්. ඔයාලට මේක කොහොමද කියලා බලා ගන්න ඕන නම් ඒ link එකෙන් ගිහලා ඔයාලා ඒකත් බලන්න. ඒ වගේ මේ channel එක පොඩ්ඩක් subscribe කරන්න. ඉතින් අද දවසට කතා කරන්නේ ඉතින් අපු දේවලුත් ඉවරයි. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මේකේ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මාව subscribe කරන්න, like කරන්න. එහෙම like කරොත් තමයි තව කෙනෙක්ට මේ වගේ වීඩියෝ එකක් යන්නේ. එහෙනම් අද දවසට ඉවරයි. සුබ දවසක්.